කොහොමද ඉතින් කට්ටියට? ඉතින් ඔන්න මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉබ්බා ගැන ඇත්තටම ඉබ්බෙක් ඉන්නවා. පින්නකට කල් ඉබ්බෙක්. මෙයා ගැන විස්තර අහලා තිබ්බා. ඉතින් ඔන්න අද මම කියන්න දන්නේ මෙයා ගැන විස්තර. ඒ වගේම අපි කොහොමද ඉබ්බෙක් බලාගන්නේ කියන එක ගැනත් මම පොඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා සහ ඉස්සරහට වෙන්න තියෙන සුපිරිම වැට්ටියක් ගැන කියන්න තියෙනවා. ඉතින් ඔයාලා හැමදිනාටම සුබ දවසක්. ඉක්මනින්ම පටන් ගමු වීඩියෝ එක. මුලින්ම කියන්න ඕනේ ඉබ්බා. ඉබ්බෙක් කියලා කියන්නේ අපිට හරි ලේසියෙන්ම හදන්න පුළුවන් සතෙක්. ඒ වුණාට ප්‍රශ්න කිහිපයක් මත. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට කියන්න පුළුවන් මේ වගේ කෙනෙක්ව ටැංක් එක දාලා තියද්දි ටැංක් එකට අතිවිශාල ආරක්ෂාවක් දෙන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ ටැංක් එක අර වගේ ලී වලින් තමයි වහලා තියෙන්නේ. ලී වලින් තමයි වහලා තියෙන්නේ. මේ මෙතන දැලක් තදටම දාලා තියෙනවා ගල් වල සයිස් එකේම කිසිසේත්ම පැනලා යන්න බැරි විදිහට හදන්න ඕනේ. ඊළඟට කියනවා නම් මේ වගේ කෙනෙක්ව අපිට හරි ලේසි හදන්න. මෙයාලට ආහාර විදිහට ඔයාලට මස් මාළු එහෙමත් නැත්නම් අපිට කංකුම් ගොටුකොළ වගේ දේවල් උනත් හරිම ලේසියෙන් දෙන්න පුළුවන්. සහ මෙයාට අපි මන්නම් ඩේලි ෆීඩ් එක විදියට දෙන්නේ හාල් මැස්සෝ වගේ දේවල් උනත් ටක් ගාලා කනවා. වැඩි දුර ආහාර බුදින්නේ වතුරේදී ගොඩදී නෙමෙයි. ඒ වගේම ඉබ්බ වර්ග 4ක් මම දන්න තරමින් ඉන්නවා. එකක් මේ ඉන්න ගල් ඉබ්බා, අනිත් එක තාරකා ඉබ්බා සහ අනිත් එක මේ කිරි ඉබ්බා. ඊට පස්සේ පිටරටින් ලංකාවට ගෙන්න රෙඩ්ඩියස් ලයිඩර් ඉබ්බත් ඉන්නවා. ඉතින් මේ අතරින් අපිට වැඩිපුර හොයාගන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් හදන්නේ රෙඩ්ඩියස් ලයිඩර්. ඊට පස්සේ ගල් ඉබ්බා සහ තාරකා ඉබ්බත් ඒ අතර ඉන්නවා. කිරි ඉබ්බ නම් ගොඩක් කට්ටිය හදන්නේ නැතිම තරම්. ඇත්තටම මෙයාලගේ ආයුෂ අවුරුදු 80ට වැඩි. ඉතින් 80කට වඩා අධික ප්‍රමාණයක් ආයුෂ තියෙනවා. ගොඩක් කට්ටිය 100 200 කිව්වට මම රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 80කට වැඩි ප්‍රමාණයක් කියලා. ඒක මම ටැංක් එක ඉරගල්ලා හදනවට වඩා මාත් රෙකමන්ඩ් කරන්නේ නිකම් පොඩි තැනක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පරිබලයකට වගේ හොඳ ආරක්ෂාවක් යොදලා වතුර සහ ගොඩබිම දෙකම හිටින විදිහට මේ වගේ කෙනෙක්ට හරියන විදිහට නිකන් يعني ටැංකිය නෙවෙයි කූඩුවක කරලා හදනවා නම් හොඳයි කියලා. ඉතින් මගේ ටැංක් එකේ එක තැනක් ගොඩක් විදිහට ගොඩබිමක් විදිහට හදලා දෙනවා. මෙයාට ගොඩට එන්න උමනා වුණාම ඉතින් මේකුත් තියෙනවා. ඉතින් මෙයාලා දවස ගානේ අපි මේ විදිහට ගොඩබිම ඇවිත් දාන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ ගොඩබිම ඇවිත් දාන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ටික ලොකු අත්තක් තියෙනවා නම් අපිට ඉබ්බෙක් වගේ සතෙක්ව නෝමල් අපිට බය නැතුව ඇවිත් දාන්න පුළුවන්. හරි ලේසි. පොඩි වත්තක ඇවිත් දාන්න පුළුවන් නම් හොඳයි. මෙයාලා ඇවිදින ප්‍රිය කරන සතෙක්. ඉතින් ගොඩබිම ඉද්දි මෙයාලගේ ආහාර මොනවද? ගොඩබිම ඉද්දි වැඩිපුරම මෙයාලා ගොළු බෙල්ලෝ, හකරැල්ලෝ, ගැඩවිලෝ, එහෙම නැත්නම් ගොටුකොළ කංකුම් වෙන දේවල් හොයාගෙන ගිහින් කනවා. ගොඩක් විදියට මලකුණු වගේ දේවලුත් මෙයාලගේ ප්‍රධාන ආහාර රත්න එකක්. ඒ වගේම මෙයාලගේ මේල් ෆීමේල් හොයන හැටි. ඔන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නටත් ආවා. ඉබ්බන්ගේ මේල් ෆීමේල් හරි ලේසි. අපිට පුළුවන් මෙයා මේ විදිහට අල්ල ගන්න. අපි අල්ලන විදිහට අල්ලගෙන මේ ආකාරයට කට්ට කන පිට ගැව්වාම ඔයාලට කච්ච පේන මේක මට පෙන්නන්න දෙන්නේ. මෙයා පොඩ්ඩක් අපිට කරදරයක් සිද්ධ කරන්න වෙනවා. කරදරයක් කියන අපිට මේ අතර තියන්න වෙනවා. කට්ට මෙහෙම පැතලියට තියෙන්නේ මේල්ගේ. නෑ මේ පැතලිය තියෙන ෆීමේල්ගේ ගෑනු සතාගේ. මේල්ගේ මෙහෙම නිකන් ඇතුළට මෙහෙම බැහැලා එන්නේ. නිකන් දැන් මේක මෙහෙම පැතලිය. ෆීමේල්ගේ පැතලියට. මේල්ගේ මෙහෙම වගේ තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එනවා. ඇත්තටම මෙයාලගේ වර්ධනය ගැන කිව්වොත් නම් ඉක්මන් වර්ධනය බලා ගන්න හරි අමාරුයි. පොඩි කාලේ ඉඳන් අඟල් 10ක් වගේ වෙනකම් පොඩ්ඩක් ඉක්මන් වර්ධනය පෙන්වනවා. ඊට පස්සේ ගොඩක් කෙමින් තමයි වර්ධනය වෙන්නේ. ඊළඟට කියන්න ඕනේ මෙයාලා විශේෂයෙන්ම කැමති වෙන්නේ තෙත කලාපීය පරිසරය. කියන්නේ වියලි කලාපයට වඩා තෙත කලාප වලට ගොල්ලෝ කැමති. වියලි කාර්යද හරි ලේසි. ටැංකියේ පැනලා යන පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැහැ. අනිත් වහින කාලේට එමෙන්න මෙයා ගොඩක් දඟලනවා. මේලා යා try කරන්නේ ටැංකියේ එළියට පැනලා යන්න. ඉතින් මේක ඉබ්බන්ගේ හැටි. ඒගොල්ලෝ ගොඩක් ඒ විදිහේ සත්තු ඔයගොල්ලෝ දන්නවනේ මේ උඹේ ජීවි කාණ්ඩයට අයිති වෙන සතෙක්නේ. ඉතින් ඊළඟට මට කියන්න තියෙන්නේ මෙයාලව ගොඩක් කට්ටිය මස් මිනිස ගන්නවා. ඒ හින්දා දැන් මෙයාලා වඳ වීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සතෙක්. ලංකාවට ආනික සතෙක් වුණාට දැන් වඳ වීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න ඒක දුර්ලභ සතෙක්. ඒතකොට මෙයාලා හදන්න ඇත්තටම රජයෙන් කිසි අවසරයක් නැහැ. මෙයාලව හදන්න තහනම් කරලා තියෙන්නේ. ඒ වුණාට ගොඩක් කට්ටිය හදනවා. ඒක සාමාන්‍යයි. ඉබ්බෙක් හදන එක ගොඩක් කට්ටිය හදන වෙනාට හදන්න තහනම්. ඒ කියන්නේ මෙයාව අපිට හවුනොත් අප නෑ ආපහු
උනාට හදන්න තහනම් සතෙක්. අපි රෙඩ්ඩිය සයිඩස් වගේම කොහොමද තහනම් කිරි මම කියපු වර්ගය. යාලා හදන්න කොහොමද තහනම් ඒගොල්ලෝ හදන්න බෑ. ඇත්තටම යාලා හැදුවොත් අපිට මේගොල්ලෝ ලංකාවට ආවෙන කිබ්බ జాතිය කිරිබ්බ කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ කට්ට නිකන් මස් වගේ වලින් තමයි හැදලා තියෙන්නේ. යාලා කට්ට නම් ගොඩක් හයියයි. ගොඩක්ම හයියයි ඒගොල්ලන්ගේ කට්ට. එතන ඉබ්බෙක් දැන් මෙහෙම හිටියට මුගේ සයිස් එක ඇත්තටම අඩි භාගයක් විතර න කට්ට විතර. උඩන් පේනවා ඇති. අඩි භාගයක් විතර න කට්ට විතර. කට්ටේ ප්‍රමාණයකට යාගේ බර ගොඩක් වැඩි. ඇත්තටම කිව්වොත් කිලෝ 3ක් විතර බල ඇති. සැලකිය යුතු ප්‍රමාණයට බරක්. ඉතින් ඉබ්බෙන් යනවා කියලා අධිවේගී විය ධාවනය කරනවා. ඒ ගැන මම විශේෂයෙන් කියන්න යන්නේ. ටැංක් එකක් ගැන කියනවා අඩුම තරමේ. දැන් මගේ මේ පේන විදිහට පඩිපලක් යට දෙනවා. ඔයාලට පුළුවන් නම් මුළුමනින්ම ඉබ්බට මේ කොටස මේ ආකාර දැලකින් හෝ ලී වලින් ආවරණය කරලා ඉබ්බව ඇතුළේ දාලා හදනවා නම් තමයි මාත් ගොඩක් හොඳයි කියලා කියන්නේ. දැන් උගලන්ට වෙන මෙයා මෙතන කියන්න බෑ. මෙයා ළඟට මේකසේ බ්ලොක් වෙනවා හිර වෙනවා. අපි දැන් මෙයාට මෙහෙට මෙයා ඇවිද්දවන මන්න සාමාන්‍ය දවසකට පැයක් දෙකක් වගේ ප්‍රමාණයක් ඇවිද්දවන. ඉස්කෝලෙන් දවසට නම් පැය භාගයකට විතර කාලය සීමා වෙනවා. මොකද මට ටයිම් එක නැහැ ඉස්කෝලේ යනකොට. මේ වගේ කෙනෙක් ගෙදර බලා ගන්න. ඇත්තටම මම කලින් ඉබ්බ 3 දෙනෙක් හැදුවා. ඒ දෙන්න ඔක්කොම මට අයින් කරන්න ඕනේ. මට මේන්ටේන් කරගන්න බැරි ගියා. ඒ කියන්නේ මම කලින් YouTube කරන්නේ නැහැ ඒ කාලේ. ඉබ්බන්න ඉස්කෝලෙත් එක්ක මේන්ටේනින් බැරි වුණා. හෙට යන්නකො මෙහෙට යන්න මේන්ටේන් කරගන්න බැරි වුණා. ඒ හින්දා ගොඩක් ඉබ්බ අයින් කරන්න සිද්ධ වුණා. ඒ කට්ටියක් වෙලකට දැම්මා. කට්ටියගේ යාළුවන්ට දුන්නා. එමෙන් බෙදිලා ගිහිල්ලා ආපහු ළඟදී ආසක්කා තව එක්කෙනෙක් හදනවා කියලා. ඉතින් එහෙම හදන්න ගත්ත එක්කෙනා තමයි මේ ඉන්නේ. ඔයාලට වෙනදී. දැන් ඉබ්බ ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉබ්බ හරි ලේසි හදන්න. මේ විදිහට ගල් ඉබ්බගේ ඔළුවේ කහ පාටින් තිත්තිත් තියෙනවා. ඉතින් අපි දැන් මම මෙයා වැවිද්දවන්නේ නැහැ. දැන් අපි ටැංක් එකට දාම වීඩියෝ එක කරන තමයි එළියට ගත්තේ. දැන් කියන ඉස්සරහට වෙන තියෙන සුපිරිම වැඩ කටයුත්තක් ගැන. ඊට කලින් බලද්දි ටැංක් එක වතුර නම් සති දෙකකට සැරයක් වගේ තමයි මොඩ චේන්ජ් යන්නේ. එච්චර මේන්ටේන් කරන්නේ නැහැ. මේ ටැංක් එක නම් ලොකු මේන්ටේන් එකක් අවශ්‍ය නැහැ. මෙතන ගලෙන් උඩට නගින්න පුළුවන් යාට. ඔය ආකාරයට තමයි පොට් එක අල්ලලා දීලා තියන්නේ. යාගේ ආහාර දවස් ගාන දවස් වේල් දෙක ගාන දෙනවා. හරි. ටැංක් මේට්ලා ඉබ්බ. ඒ කියන්නේ ඉබ්බෝ. ඒ කියන්නේ මම වෙනම රෙකමන්ඩ් කරන්නේ ගොඩක් කට්ටිය. ඊට මැදේ චිකන් වෙන මාළුන් කනවා. හරි. ඉස්සරහට වෙන්න තියෙන වැඩ. මුලින්ම කියන්න ඕනේ මම රෑස්ට් වෙලා හිටියේ සබ්ස්ක්‍රයිබර්ස් 100ට රෙට් එක කෙනෙක් ගන්න. ඉතින් ඇත්තටම ලොකු දුකක් තියෙනවා කියන්නේ. දුකකුත් නෙමෙයි ඇත්තටම ගොඩක් විශාල සතුටක්. හැබැයි පොඩි පාඩුවක්. ඉතින් මගේ රෙට් ටෙල් ගන්න වැඩි සබ්ස්ක්‍රයිබර්ස් 200ටත් වැඩි උඩ යන්න පුළුවන්. මොකද කිව්වොත් මම හිතුවට වඩා වේගෙන් සබ්ස්ක්‍රයිබර්ස් 100 දැන් 180 ගානක්. මෙච්චර ඉක්මනට වැඩි කියලා නම් මම කොහොමවත් හිතුවේ නෑ. ඉතින් ඔයාලා හැමදෙනාම මතක් කරනවා ගොඩක් ස්තුතියි මම සබ්ස්ක්‍රයිබ් කරලා දෙන අයට. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් 100ක් ගන්න මම සබ්ස්ක්‍රයිබර්ස් 90 ගණන් වලදී වගේ තමයි ඔක පෝස්ට් එක දැම්මේ ගන්න ඔස්කද රෙඩ් ටේල්. දැන් කමෙන්ට් තමයි තියෙන්නේ කවුද ගත්තද කියලා. ෂෝට්ස් වලට එහෙම. ඉතින් තාම නෑ ඇත්තටම මේ තව ටිකක් කල්යයි ගන්න. කොහොමද මම ගත්ත ගමන් ඔයාලට අප්ඩේට් දෙන්න. ඒ වගේම තව ඉස්සර ලොකු බොන්ඩයක් හැදෙන්න තියෙනවා. ඒක ගැන මම දැම්ම කියන්නේ ඒක කල්යයි කියන්නේ ඒකට තව ටිකක් කල් තියනවා වැඩේට. ඒක මම කාෆ් බොන්ඩ් මේ මොන්ස්ටර් බොන්ඩයක් කරන් ඉන්නේ. බොන්ඩ් එකේ කාෆ් ගෝල්ඩ් ෆිෂ් දාලා ඒකේ පාකු ජයන්ට් ග්‍රෑම් කැට් ෆිෂ් වගේත් අරගෙන තවත් මොන්ස්ටර්ස්ලා එකතු කරලා මොන්ස්ටර් කමියුනිටි බොන්ඩයක් විදිහට ඒක පවත්වාගෙන යන්න ආසාවක් තියෙනවා. ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඉස්සරහට එන ඉතින් ඕක රෙට් එක කෙනෙක් ගන්නකම් මාත් ඉවසිල්ල නැතුව ඇඟිලි ගණන් කරන ගමන් තමයි ඉන්නේ. ඉක්මනින් මේ දවසත් උදාවේ. මම එදා උදා වෙනකන් ගොඩක් සතුටින් බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ ඉතින් ප්‍රාර්ථනා කරන්න මට ඒ දවස් ඉක්මනින් උදා කරගන්න පුළුවන් වේවා කියලා. ඉතින් මට ඔච්චරයි රෙට් එක ගැන නම් කියන්න දෙන්නේ. ඇත්තටම රෙට් එක ගැන ලොකු දෙයක් කියන්න නෑ. මේ මාළු ගැන ඉබ්බ ගැනත් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මේක පොඩි වීඩියෝ එකක් නේ අම්බෝ නැතික වීඩියෝ එකක්. ඉතින් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. අපි ආපු දවසින් හම්බෙමු සුපිරිම වීඩියෝ එකකින්. එතකන් රැල්ලෙන්න මාත් එක්ක මම සබ්ස්ක්‍රයිබ් කරන කට්ටිය අමතක කරන්නත් එපා.